ආයුබෝවන් අද මම ඔයාලා හමුවට එන්නේ ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය පිළිබඳ තොරතුරු සමගිනි. ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය සඳහා සිංහ කොඩිය යන නාමයද භාවිතා කරනු ලැබේ. කහ පැහැති සිංහයෙක් දකුණු අතින් කඩුවක් ඍජුව දරා සිටින තද රතු පැහැති පසුබිමෙහි මුළු හතරේ බෝගල හතරකි. පසුබිම අසලින්ම කහ පැහැති තීරුවක් දක්නට ලැබෙන අතර පසුබිමට වම් පසින් කොළ සහ තැඹිලි පැහැ සමාන තීරු දෙකක් දක්නට ලැබේ. ජාතික කොඩියේ දැක්වෙන සිංහයාගෙන් සිංහල ජනවර්ගය නිරූපණය වන අතර කඩුව තුළින් ස්වාධීන බව හා එළිතර බව ගම්‍ය වෙයි. බෝකල හතරෙන් මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා යන සිව්බඹ විහරණ නිරූපණය කෙරේ. තැඹිලි පැහැති තීරුවෙන් ශ්‍රී ලාංකේය දමිළ ජාතියත්, කොළ පැහැති තීරුවෙන් ශ්‍රී ලාංකේය මුස්ලිම් ජාතියත් නිරූපණය කරන අතර වටේ ඇති කහ පැහැති තීරුවෙන් ජාතීන් අතර එකමුතු බව සහ ජාතික කොඩියේ නිමාව සනිටුහන් කෙරේ. ඊට අමතරව රතු පැහැති පසුබිම තුළින් ජාතික අභිමානය පෙන්නුම් කරයි. ජාතික කොඩිය ඔසවනු ලබන අවස්ථා කිහිපයක් ලෙස නිදහස් උත්සවය, රාජ්‍ය උත්සව, පසල් උදෑසන රැස්වීම්, පාසල් ක්‍රීඩා උත්සව, ත්‍රිවිධ හමුදා උත්සව, රාජ්‍ය නායකයන් ශ්‍රී ලංකාවට පැමිණෙන අවස්ථා යනාදිය ප්‍රධාන වශයෙන් සඳහන් කළ හැකිය. එසේම ජාතික කොඩිය අඩගුඹු කරන අවස්ථාද පවතී. රාජ්‍ය නායකයෙකු මිය ගිය විට, ජාතික විපතකදී, ජාතික ශෝක දිනවලදීය. සිංහ කොඩිය පිළිබඳ බෞද්ධාගමික පැතිකඩක්ද ඇති අතර එය මෙහිලා සඳහන් නොවේ. අභිමානවත් සිංහ ධජය අහස් කැබේ ළෙළඳවන සෑම මොහොතකම ඊට ගරු බුහුමන් දැක්වීමට සියලු ශ්‍රී ලාංකේය ජනතාව නිරන්තරයෙන් ඉදිරිපත් වීම ප්‍රශංසනීයයි. මගේ වීඩියෝව නැරඹුව ඔයාලට බොහොම ස්තුතියි. නැවතත් දැනුම පිරුණු අලුත්ම වීඩියෝවක් සමගින් ඔබ හමුවන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා. මේ වීඩියෝ එකට ඔයා කැමති නම් මගේ දැනුම පොදක් YouTube channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න වගේම අනිත් අයටත් දැනගන්න share කරන්න අමතක කරන්න එපා.